Legal Practitioners Guide YouTube channel එකට සාදරයෙන් ඔබ පිළිගන්නා මම නීතිඥ මොහොමඩ් නසාර. මම මේ අද විශේෂයෙන්ම කතා කරන්න යන්නේ චෙක් පත්‍ර සම්බන්ධයෙන් 2025 ප්‍රවණතාවය. ඒ කියන්නේ 2025 අලුත් නීතියෙන් මේ චෙක් පත්‍ර වලට චෙක් පත්‍ර නීතියට මොකද වෙලා තියෙන්නේ කියන එක. මේක මම හිතන්නේ කාලයක් තිස්සේ අත්‍යවශ්‍ය වෙලා තිබිච්ච නීතිමය තත්ත්වයක්. ඒ නීතිමය තත්ත්වය කියන්නේ චෙක් එකට තියෙන වටිනාකම ලබා දීම කියන එක මේ නීතියෙන් ලබා දීලා තියෙනවා. එතන මේ නීතිය තා පොඩ්ඩක් තද කරන්න පුළුවන්. නමුත් ඊට වඩා තද කරොත් ටිකක් අමාරු වෙන නිසා යම්කිසි ප්‍රමාණයකට තද කරලා තමයි මේක අරලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ මුල් හරිය ටිකක් තියරිටිකල් වෙන්න පුළුවන්. නමුත් ඒ තියරිටිකල් කතාව නඩුවක ට්‍රයල් එකක් කරන වෙලාවක වැදගත් වෙනවා. අනිත් එක බොහොම ප්‍රැක්ටිකල් අගහරියේ තියෙන ටික බොහොම ප්‍රැක්ටිකල් සිද්ධියක්. මොකද්ද කරන්න ඕනේ නීතිඥ මහත්මයා මොකද්ද කරන්න ඕනේ කියන එක සහ මහා ජනතාව චෙක් පත්‍රයක් සම්බන්ධයෙන් දැනුවත් වෙලා තියෙන්න ඕනේ මොකද්ද කියන කාරණය. මේක ඉස්සර වගේ නෙමෙයි චෙක් පත්‍රය දැන් ටිකක් බරපතලයි වැඩි. මේක මේ නීතිය හඳුන්වා දෙන්නේ 2025 අංක 13 දරන විනිමය බිල් පත්‍ර සංශෝධන පනත යටතේ. මේ නීතිය 2025 අගෝස්තු මාස 15 වන දින ගැසට් පත්‍රයේ පළ වෙලා දැන් වළංගු නීතියක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි බලමු මේ චෙක් පත්‍ර සම්බන්ධයෙන් මම මේ ඉස්සෙල්ලා වීඩියෝස් කරලා තියෙනවා. ඒ වීඩියෝස් වල සමහර කට්ටිය මේ මෑතකදී කමෙන්ට් එකක් මම දැක්කා මේක දැන් මොකක් පරණයි මේ 25 නීතිය මීට වඩා වෙනස් කියලා. ඒක තමයි මේ කරන්නේ 25 නීතිය. හොඳේ. එතකොට දැන් මේ 25 නීතිය මොකද්ද කියන්නේ කියලා බලමු. ඒක මුල් හරිය මම ඉස්සෙල්ලා කියන්නේ මේ බැංකු කරුවෙක් සම්බන්ධයෙන් ඩෙෆිනිෂන් එකක් දීලා තිනවා. මේ බැංකු කරුවා කියන ඩෙෆිනිෂන් එකට ලංකාව තුල ඒ කියන්නේ ලංකාව තුල 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථානුකූලව බැංකු ව්‍යාපාරයක් සිදු කරන බලපත්‍රලාභී බැංකුවක් හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද විදේශ බැංකුවක් ශාඛාවක් අදහස් වේ. එතකොට බැංකුවක් කියන ඩෙෆිනිෂන් එක තියෙනවා. ඊට පස්සේ මේ බැංකුවක ඉදිරිපත් කරලා අපි ගත්තම මේ ඊට පස්සේ දැනගත යුතු එකක් තමයි ඔය holder in due course එහෙම නැත්නම් මේ ආදායකයා කියන්නේ දරන්නාට තියෙන ඒ කියන්නේ චෙක් පත්‍ර අතින් අත මාරු වෙලා දරන්නාට තියෙන අයිතිවාසිකම් මොකක්ද කියන එක. ඒකෝ චෙක් එක අතින් අතට ආවොත් ඒ අතින් අතට ආපු කෙනාට third party චෙක් එකට තියෙන validity එක සහ එයාට ඒකේ තියෙන වළංගුතාවය සම්බන්ධයෙන් ප්‍රශ්නය. මේ ප්‍රශ්නේදී බලන්න ඕනේ රේඛනය. ක්‍රොසින් එක තියෙනවානේ. චෙක් එක මූණට හරහා ක්‍රොසින් එකක් දානවා. ඒ ක්‍රොසින් එකේ තියෙන්නේ මොනවද කියන එක බලන්න ඕනේ. ක්‍රොසින් එකේ සාමාන්‍ය රේඛනය සහ විශේෂ රේඛනය කියලා අපි කොටස් දෙකකට බෙදනවා. එතකොට මේ විශේෂ රේඛනයක් කියලා කියන්නේ බැංකුවක නමක් in between තියෙනවා නම් ක්‍රොසින් වල. එතකොට බැංක් ඔසිලොන් කියලා දීපුවා බැංක් ඔසිලොන් වලට දාන්න පුළුවන්. එතකොට තව එකක් අපි ඒ ක්‍රොසින් වල දකින account pay ක්‍රොසින්. account pay ක්‍රොසින් එක transferable නෑ. එකින් එක්කෙනාට තවත් අතකට යවන්න බෑ. සාමේ not negotiable එහෙම නැත්නම් ගනුදෙනු කළ නොහැකි කියලා රේඛනය ඇතුලේ තියෙනවා නම් ඒක තියෙන නීතිමය තත්ත්වය මොකක්ද කියලා බලමු. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු ක්‍රොස් කරලා චෙක් එකක් තියෙනවා. බැංක් ඔසිලොන් කියලා දිනවා. බැංක් ඔසිලොන් කියන චෙක් එක ක්‍රොස් කරලා දීපම ඒ ක්‍රොසින් චෙක් එක තවත් එක්කෙනෙකුට දෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි යාර බැංක් ඔසිලොන් එකෙන් තමයි එන්කෑෂ් කරගන්න පුළුවන් වෙන්නේ. සෝ account එකට ඩිපොසිට් කරන්න පුළුවන් වෙන්නේ. ක්‍රොස් කරපු චෙක් එකක් account එකක් කරා යන්න නැතුව මුදල් උපලබ්ධ වීමේ හැකියාවක් නැහැ. ක්‍රොස් කරාම ඒක තමයි නීතිමය තත්ත්වය. මේ ගනුදෙනු කළ නොහැකි කියලා ක්‍රොස් කරාම ඒ චෙක් පත්‍රය අපි හිතමු එක්කෙනෙක් හොරෙන් අරගෙන බීට දෙනවා. එතකොට අර බීට ලැබෙන්නේ අයිතිවාසිකම අර ඉස්සලා තිබිච්ච එක්කෙනාගේ හොර අයිතියම තමයි. අර holder in due course will not be valid. ඒ කියන්නේ සද්ධාවෙන් දරා සිටිය අර පූර්වගාමී අයිතිකරුට තියෙනා වූ අයිතිය හැර ඊට වඩා හොඳ අයිතියක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි ඔය ගනුදෙනු කර නොහැකි කියලා රේඛනයෙන් අදහස් කරන්නේ. ගනුදෙනු කර නොහැකි කියලා රේඛනයක් ගැහුවා කියලා ඒක negotiable නැත්තේ නෑ. අතින් අතට දෙන්න බැරි කමක් නෑ. අතින් අතට දෙන්න පුළුවන්. නමුත් අතින් අතට දෙනකොට අර අතට ලැබෙන්නාට හම්බෙන්නේ ඉස්සෙල්ලා තිබිච්ච එක්කෙනාට තිබිච්ච අයිතිය මිස ඊට වඩා හොඳ අයිතියක් ලැබෙන්නේ නෑ. එතකොට අර නෙමෝඩාට් කෝට් නන්හබෙත් කියලා අපි අහලා තියෙනවානේ no one can give what he himself does not have කියලා ආප්තයක් තියෙන්නේ.
ඒ rule එක අදාළ වෙනවා. You cannot get a better title than the previous owner. ඊට පස්සේ අපි බලමු මේ චෙක් පත්‍රය සම්බන්ධයෙන් දැන් චෙක් එකක් හම්බ වෙනවා. චෙක් එකක් හම්බුනාම ලේඛනය ගැන අපි දැන් කිව්වා. එතකොට ඒ ගනුදෙනු කරන හැකිය යන වචනය ගැන ඩෙෆිනිෂන් එක කියනවා 81 එක වගන්තියේ වචනය සහිතව තනත්තෙකුට චෙක් පත්‍රය පිළිබඳ හිමිකමට වඩා හොඳ හිමිකමක් ඔහුට ලබාගත නොහැකි අතර කියන එහෙම කන්ටිනියු වෙනවා 81 එක බලන්න අවශ්‍ය නම් විස්තරාත්මකව බලන්න ඕන නම් ඔය මම කියපු කතාවල් ටික ඔය ඇමෙන්ඩ්මන්ට් එකෙන්ම තියෙනවා හොඳේ ඊට පස්සේ අපි යන්නේ චෙක් එක සම්බන්ධයෙන් දැන් චෙක් එක නැත්නම් චෙක් පත්‍ර අගරවීම සම්බන්ධයෙන් නීතිය සහ ඒකේ දඬුවම සහ ඊට පස්සේ ඒකට මොකද්ද කරන්න ඕනේ මේ දඬුවම ක්‍රියාත්මක කරවා ගැනීමට එහෙම නැත්නම් මේ නීතිමය රාමුව තුල මොකද්ද කරන්න ඕනේ කියන එක. එතකොට මේ චෙක් පත්‍රය මොකද්ද කරන්න ඕනේ කියන එක සහ ඒ වගකීම ගැන බලනකොට මේ කෝපරේට් ඉන්ස්ටිටියුෂන් එකක් එහෙම නැත්නම් සමාගමක් සංස්ථාපනය කරන ලැබුව ආයතනයක් හවුල් ව්‍යාපාරයක් නම් කොහොමද වගකීම එන්නේ කියන එකත් පොඩ්ඩක් මම බ්‍රීෆ්ලි කියලාම පටන් ගන්නම්. සමාගමක් ගැන කියනකොට සංස්ථාපිත ආයතනයක් ගැන කියනකොට සංස්ථාපිත ආයතනය පුද්ගල මණ්ඩල සිටි සෑම අධ්‍යක්ෂකයෙක්ම කළමනාකරුවෙක්ම හෝ ලේකම්වර විසින්ම ඒක වග කියන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක සෑම හවුල්කරුවෙක්ම වග කියන්න ඕනේ. සංස්ථාගත නොකරන ලද මණ්ඩලයේ සමාජිකයෙකු සෑම පුද්ගලයෙක්ම වග කියන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ට පොඩි විතරයක් දීලා තියෙනවා. එසේ වුණත් ඒ පිළිබඳව ඒ කියන්නේ ඒ වරද සිදු කිරීම වැළැක්වීම සඳහා ඔහු විසින් උද්‍යෝගයෙන් ක්‍රියා කරන ලද බවට අධිකරණයේ සෑයීමටපත් වන පරිදි ඔප්පු කරන්නේ නම් ඔහු විසින් ඒ වරද සිදු කරන ලද ලෙසට සලකනු ලැබිය යුතුයි. ඒ කියන්නේ පුද්ගල මණ්ඩලයක හෝ හවුල් ව්‍යාපාරික සමාජිකයෙක් ඒ ටීම් එකේ හිටියා කියලා හිතේ පමණින් වග කියනවා කියලා පනත කිව්වට ඒ හිතේ පමණින් වග කියන්නේ නැහැ කියලා කියන්නේ නම් එයා කියන්න ඕනේ මගේ ක්‍රියාකාරීත්වය මම ක්‍රියාකාරීත්වය මේකෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරේ නැහැ. එහෙම නැත්නම් මගේ ඉන්වෝල්ව්මන්ට් එකක් නැහැ කියලා බලලා. ඉතින් මෙන්න මේවා පසුබිම යටතේ අපි යනවා දැන් චෙක් පත්‍රයක් අගරවීම සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව නීතිය කියනවා. මේ විශේෂයෙන්ම බලන්න නීතිමය වශයෙන් වැදගත් වෙනවා මේ අලුත් සංශෝධන පනතේ ඒ කියන්නේ 2025 අංක 13 දරන විනිමය පිළිපත්‍ර ආඥාපන සංශෝධන පනතේ 16 වෙනි වගන්තියෙන් අර මුල් විනිමය පිළිපත්‍ර ආඥාපනතේ 82 වගන්තියට වගන්තියේ අලුත් වගන්ති මෙයින් අතුලත් කරනු ලබන අතර ඒ වගන්ති ඒ ප්‍රඥප්තිය 82 ඊ දක්වා තියෙනවා. ඒතකොට මෙන්න මේවා තමයි වැදගත්ම පොයින්ට්ස් මෙන්න මේකේ තියෙන්නේ. දැන් කියන පොයින්ට් එකේ තියෙනවා චෙක් පත්‍රයක් බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමක් යම් කාරණයක් වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් නිදහස් කිරීම සඳහා වෙනත් තැනැත්තෙකුට ඒ ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා අනකරන ලද යම් චෙක් පතක් ඉදිරිපත් කරාට පස්සේ පවතින මුදල් ප්‍රමාණවත් නොවීම අපි කවුරුද දන්නවා preferred drawer කියලා ඉවරලා රිටර්න් වෙනවා. එහෙම නැත්නම් facility not sufficient. ඒකට කියනවා ඒ කියන්නේ අර ගෙවීම සඳහා සැලසුම් කරන ලද මුදල් ප්‍රමාණය ඉක්මවා තිබීම. ඒ කියන්නේ ඕවර්ඩ්‍රාෆ්ට් එකක් එහෙම දීලා තිබ්බොත් ඒ ඕවර්ඩ්‍රාෆ්ට් එක මේ චෙක් එකේ පේමන්ට් එක මීට් කරන්න ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා නැහැ. ඒ වගේම account close වශයෙන් රිටර්න් වෙලා තිබ්බොත් ප්‍රතියෝග කර තිබීම. ප්‍රතියෝග කර තිබීම කියලා කියන්නේ stop payment කරලා තියෙනවා. එතකොට දැන් අපි බොහොම ජනප්‍රියව දන්නවා refer to drawer, stop payment, account close, සහ facility not sufficient. ඔය යටතේ චෙක් එකක් රිටර්න් කරොත් මේ පනත යටතේ වරදක් සිදු කරනවා. committing an offence. එතකොට ඒ කාරණය committing an offence. ඒ වගේම කියනවා මම ඉස්සර කියපු කරුණු වලින් අනකරු විමසන ගිණුම වසා ඇත ප්‍රතියෝග කර ඇත යන වචන තියෙනවා නම් ඒ නිවේදනයේ වචන සඳහන් කිරීමෙන් දැන් අපි උසාවි වල දැකලා තියෙනවා ස්ටොප් පේමන්ට් කරාට account එකේ සල්ලි තිබ්බා එහෙම නැත්නම් account එකේ සල්ලි නැතුව
මේ තිබ්බට ඒක ස්ටොප් පේමන්ට් කරේ හේතුවක් තියෙනවා. ඒවා ඔක්කොම කියා ගන්න පුළුවන් වෙනවා. පස්සේ හැබැයි මේකේ ප්‍රසම්ප්ෂන් එකක් තියෙනවා. බොහොම පැහැදිලිව නීතිය හදලා තියෙනවා. නිවේදනයේක ඒ වචනය සඳහන් කිරීමෙන් චෙක්පත අගරුත් කර ඇති අවස්ථාවකදී අනකරුගේ ගිණුමේ මුදල් ප්‍රමාණවත් නොවීමේ හේතුවෙන් චෙක්පත අගරු කරනු ලැබූ බවට පූර්ව නිගමනය කරනු ලැබේ. ඒකට ප්‍රසම්ප්ෂන් එකක් තියෙනවා. මේක account close නම් stop payment නම් refer to drawer නම් මේ account එකේ සල්ලි නැහැ. ඒ නිසා තමයි return වෙන්නේ කියන කතාව. බොහොම presumption එකක් හැටියට සඳහන් වෙලා තියෙනවා. but that's a rebuttable presumption. ඒ කියන්නේ මේක කරුණු කාරණා ඉදිරිපත් කරලා වෙනස් කරන්න පුළුවන් පූර්ව නිගමනය කරනු ලැබිය යුතුය කියලා තියෙනවා. යුතුය කියලා ඉස්සාවියෝග. ඊට පස්සේ බලන්න මේ අධිකරණ බලය කොහෙද මේ නඩුව දාන්න පුළුවන්. ඒකත් බොහොම පැහැදිලිව කියනවා 82 ඈන්න. පන්තියේ මර්ධක විභාග කොට නිශ්චය කිරීම සඳහා වන අධිකරණ බලය කාටද දීලා තියෙන්නේ? චෙක්පතේ ආදායකයා හෝ අතකරණදාරකයා ගිණුම හරහා ඒ කියන්නේ account එක තියෙන තැන හෝ චෙක් පත්‍රය ඩිපොසිට් කරන තැන මේක වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ දැන් ඒ කියන්නේ account එක තියෙනවා නම් බදුල්ලේ ඒක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් account එකේ චෙක් එක ඩිපොසිට් කරපු තැන කොළඹ නම් ඒක වෙන්නත් පුළුවන්. හෝ කියලා තියෙනවා. අධිකරණ බල ප්‍රදේශය තුල පිහිටි මහේස්ත්‍රාත් අධිකරණයට පවරනු ලැබේ. සෝ මහේස්ත්‍රාත් අධිකරණය තමයි මේ චෙක් පත්‍ර සම්බන්ධයෙන් සම්පූර්ණ බලය තියෙන්නේ. ණය අපසාය කර ගැනීම පරිදිත් ඔයගොල්ලෝ දන්නවා මහේස්ත්‍රාත් අධිකරණය බලය දීලා තියෙනවා. එතකොට මේකේ ණය අපසාය කර ගැනීම පනතට වඩා වෙනස් ස්වරූපයක දණ්ඩනයක් මේකෙන් එනවා. ඒ දණ්ඩනය ගැන කියන්නේ ඉස්සෙල්ලා බලමු. මේකේ නෝටිස් එක කියන්නේ චෙක් පතක් අගරු වුණාම ඒ අගරු වීම සම්බන්ධයෙන් ඉස්සෙල්ලා නෝටිස් එකක් තියෙන්න ඕනේ. එතකොට අගරු නිවේදනය තියෙන්න ඕනේ. ඒ වගේම එහෙම නැත්නම් මේ 82 ඈ යනවා ගන්තිය කියනවා රැස් කරනු ලබන බැංකුව විසින් පිළිගන්න තැන්පතු පත්‍රිකාව. තැන්පතු පත්‍රිකාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ආපසු එන ලද චෙක් එක තියෙන්න ඕනේ. දැන් මේ විදිහට ප්‍රමාණවත් වූ නෝටිස් එකක් තියෙනවා නම් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔන්න ඔතන තමයි දෙකක් කතා වෙන්නේ. ඊට පස්සේ කරන්න ඕනේ වැඩේ තමයි ගිණුම දැන් අපි කිව්වා පූර්ව නිගමනයක් වෙනවා චෙක් පත අගරු වෙච්ච ගමන් ඔන්න චෙක් පත්‍රය ඔෆෙන්ස් එකක් කමිටඩ්. දැන් වරද්දක් කළා. වරද්දක් කළාට පස්සේ මේ චෙක් පත්‍රය අනකරනු ලබන දින සිට මාස 6ක කාල සීමාවක් ඇතුළත වළංගු කාල සීමාව වෙනවා. ඒ වළංගු කාල සීමාව හෝ එක්ස්ටෙන්ඩඩ් ටයිම් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් මේකේ මාස 3යි වළංගු කියලා තියෙනවා නම් ඒ කාල සීමාව තුළ ඒ කියන්නේ මාස 6ක් ඇතුළත හෝ චෙක් පත්‍රයේ මුහුණ සඳහන් කාල සීමාව ඇතුළත මේ චෙක් පත්‍රය වළංගු ඩිපොසිට් කරාට පස්සේ මේක අගරු වුණා නම් එතකොට ඒ අවස්ථාවේදී අගරු වෙච්ච කෙනා මොකද්ද කරන්න ඕනේ? මේ වර්ධ සම්බන්ධයෙන් මෙයාට දඬුවම ලබා දෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ දඬුවම ගැන පොයින්ට් එක දෙනවා. චෙක් පතේ ආදායකයා හෝ යථාකරණදාරකයා මම කියල චෙක් පත්‍රයේ අතේ තියෙන කෙනා හෝ යථාකරණදාර holder in due course. නොකියවා අපසෝන චෙක් පත්‍ර සම්බන්ධයෙන් රැස් කරන බැංකුව හොවන කර බැංකුවෙන් ඔහු වෙත තොරතුරු ලැබීමෙන් දින 90ක් ඇතුළත මොනවද මතක තියාගන්න. රිටර්න් නෝටිස් එක හම්බෙලා එහෙම නැත්නම් තැන්පතු පත්‍රිකාව සඳහන් දිනේ එහෙම නැත්නම් අර චෙක් පත්‍රය ආපසු ආපු දිනේ ඉතින් දින 90ක් ඇතුළත චෙක් පතේ වටිනාකම ගෙවීම සඳහා චෙක් පත අනකරු වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කළහොත් සහ දැන් දින 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම නෝටිස් එකක් යවන්න ඕනේ. මෙන්න මේ චෙක් එක රිටර්න් වෙලා තිනවා මගේ මුදල් මට ගෙවන්නයි කියලා. එතකොට ඒක සහ ඒ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් චෙක් පතේ අනකරු විසින් ඒ ඉල්ලීමේ දින සිට දින 90ක් ඇතුළත ආදායකයා හෝ යථාකරණදාරකයා වෙත ගෙවීම සිදු කිරීමට අපොහොසත් වන්නේ නම් එතකොට මොකද්ද දින 90ක් ඇතුළත ෆස්ට් නෝටිස් එක දානවා. අපි එතන චෙක් පත රිටර්න් වෙලා මාසයකින් දාන නෝටිස් එක. ඊට පස්සේ තව දින 90ක් ඇතුළත මෙයා සල්ලි ගෙවුවේ නැත්නම් මෙන්න මෙයාට වෙන වැඩි. දඬුවම 82 අයන්ව ගන්තින් කියනවා වරදක් සිදු කරන ලෙසට සලකනු ලැබිය යුතු අතර වරද කරනු ලැබූ විට
චෙක් පත්‍රයේ සඳහන් මුදලේ ප්‍රමාණයට සමාන දඩයකට. ඒ කියන්නේ චෙක් පතේ ලක්ෂ 25යි නම් ලක්ෂ 25ක් දඩ. සල්ලි අරයට ගෙවන කතාවල් නෙමෙයි තියෙන්නේ. දඩ හෝ වසර දෙකක් නොඉක්මවන කාලයකින් දෙආකාර එකාකාර බන්ධනාගාරගත කිරීමට හෝ ඒ කියන්නේ දඩයක් හෝ 2 years ටර්ම් එකක් දෙන්න පුළුවන්. හෝ දඩය සහ බන්ධනාගාරගත කිරීම දෙකටම හෝ යටත් විය යුතුය. එතකොට දඩය දෙන්න පුළුවන් නැත්නම් සිරිදඬුවම දෙන්න පුළුවන් නැත්නම් දෙකම දෙන්න පුළුවන්. මේක දීලා තියෙන පොඩි ෆ්ලෙක්සිබිලිටි එකක් පේනවා මේ ලෝ එක ඇතුලේ. මේ ලෝ එක ඇතුලේ මම හිතන්නේ ෆ්ලෙක්සිබිලිටි එක මහේස්ත්‍රාත් මාර්ග දීලා තිනවා. සල්ලි ගෙවනවා නම් ගෙවන්න සල්ලි ගෙවුවොත් අර සම්පූර්ණ මුදල දඩයක් ඇතුලේ ආය කරගන්න නැතුව මට අත්හිටෝසිර දඬුවමක් වගේ එකක් සලකන්න පුළුවන්. හැබැයි මෙයා පුරුද්දක් වශයෙන් මේ වැඩේ කරන කෙනෙක් නම් අගරු චෙක්පත් දාලා හැමදාම මේ වැඩේ කරන කෙනෙක් නම් හරියෙන්ද ඔයාට දඩේ දෙන්නම්. ඊට පස්සේ මේ දඩය ගහන්න සල්ලි ගෙවන්න බැයි නම් සාසිර දඬුවම දෙන්නම් කියලා දෙකම දෙන්න පුළුවන්. ඒ ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා. නමුත් ඒ ෆ්ලෙක්සිබිලිටි එක හැමදාම පාවිච්චි කරන්න බෑ. මොකද ඒක හැමදාම මෙයා එනකොට දන්නවා මෙන්න මෙයා වරදක් කරලා තියෙන කියලා. ඒ නිසා එකපාරක් දෙපාරක් පොඩි chance එකක් ගන්න පුළුවන් වෙයි ඉරේ යන්න නැතුව. නැත්තම් ඉරේ යන්න වෙනවා. ඒ නිසා නීතිය බොහොම දැඩි. මේ නීතිය බොහොම දැඩිව බලපා ඉදිරියේදී තාම මම දැකලා නැහැ දුවක් මේ ආවා කියන මොකද කාල සීමාවක් තාම නැහැ. දින 90 කාල සීමාව තාම පැනලා නැහැනේ. ඒ නිසා සමහර වෙලාවට නෝටිස් යවලා ඉතින් මේ නෝටිස් පීරියඩ් එකේ 90 days එක කතා වෙනවා. මේකේ ෆ්ලෙක්සිබිලිටි එකක් දීලා තියෙනවා. මොකද 90 days දෙනවා නෝටිස් එක. නෝටිස් එක ඉක්මනින් මෙවන්න ඕනේ. රිටර්න් වෙච්ච ගමන් නීතිඥ මාත්‍යෙක් හම්බෙලා නෝටිස් එක අවශ්‍ය ස්ටෙප් එක ගන්න. ඊට පස්සේ 90 days බලලා හරි ගියේ නැත්නම් වහම නීතිඥ මාත්‍යෙක් ගාවට යන්න. අවශ්‍ය පරිදි නීතිඥ මාත්‍යා ප්‍රයිවට් ක්ලයන්ට් එකක් මගින් හරි පොලිසියට කම්ප්ලේන් කරලා හරි SCIB එකට කම්ප්ලේන් කරලා හරි අවශ්‍ය කටයුත්ත කරයි. ඒ නිසා මේකේ චෙක් පත රිටර්න් වෙච්ච කෙනා බොහොම නීතිය රාමුව තුළ අර ටයිම් පීරියඩ් එක තුළ ක්‍රියාත්මක වීම අවශ්‍ය නිසා නීතිඥ සහාය ලබා ගන්න නීතිඥ සහාය ලබාගෙන අවශ්‍ය කටයුතු කරගන්න. එතකොට ඔයගොල්ලන් මුදල් ලබා ගැනීම ඉක්මන් කරගන්න පුළුවන් වෙයි. දැන් ඒ වගේ මේක අර පොලිසිය CID එක පස්සේ ගිහලා රස්තියාදු වෙන්න ඕනේ කතන්දර ඔක්කොම මේකෙන් අයින් වෙනවා. මොකද ප්‍රයිවට් ක්ලයන්ට් එකක් මගින් හරි මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරොත් කරගන්න බැරි වෙන එකක් නැහැ. ඒ නිසා ප්‍රයිවට් ක්ලයන්ට් එකක් මාර්ගෙන් හරි යන්න පුළුවන්. ඒ නිසා මේ දින මහත්මයාගේ සහාය ලබාගෙන මේ ට්‍රැක් එකේ ගියොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කාලයක් යනකොට මේක ඇත්තටම ලංකාවේ හොඳ නීතියක් බවට පත් වෙනවා. මොකද චෙක් එකට වටිනාකමක් තියෙන ගනුදෙනු කරන මනුස්සයට විශ්වාසයෙන් බය නැතුව ගනුදෙනු කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගෙනවා. මේ නීතිය මම දන්නවා අනිවාර්යයෙන්ම තව ටික දවසක් ක්‍රියාත්මක වෙලා යනකොට මේ නීතිය තව පොඩ්ඩක් ටයිට් කරනවා. ඒ ටයිට් කරලා මේ මුදල වන්දියක් වශයෙන් ගෙවන්න හරි මොකක් කර ක්‍රමයකට ලයින් එකකට එනවා මේක. මේ මැජිස්ට්‍රේට්ලන් දීලා මහේස්ත්‍රාත්තුමාලාට දීලා තියෙන බලයක් පොඩි ෆ්ලෙක්සිබිලිටි එක පොඩ්ඩක් ටයිට් කරන්න පුළුවන්කමකුත් තියෙනවා මේක. හැබැයි ෆ්ලෙක්සිබිලිටි එක තියෙන්න ඕනේ මොකද නැත්තම් අර අගතිරපත් පාර්ශවයට සහනයක් ලබා දීමේ මහේස්ත්‍රාත්තුමාගේ මේ හෑන්ඩ්ස් ටයි වෙනවා. ඒ නිසා ඒ හෑන්ඩ්ස් ටයි කරන්න නැතුව ලස්සනට මේ නීතිය හදලා තියෙනවා. මේ නීතිය හරි හොඳයි. ලංකාවේ ව්‍යාපාර දියුණු වෙන්නත් බොහොම හොඳයි මේක. මේක නීතිඥ මහතුරුන්ටත් හොඳයි. වැඩ කටයුතු තියෙනවා මේක වැඩ කටයුතු කරන්න දිනවා. ඒ නිසා පිළිවෙලකට වැඩ කරොත් මේක තවගේ සේවාදායකයන්ට සුගතියක් කරලා දෙන්නත් පුළුවන්. මම හිතන්නේ මේ එහෙනම් මගේ පරණ මේ චෙක් සම්බන්ධයෙන් වීඩියෝස් බලන්න අවශ්‍ය නැහැ දැන්. මේ 2025 චෙක් නීතිය පිළිබඳ වීඩියෝ එක බලන්න. තාමත් කවුරුවත් සබ්ස්ක්‍රයිබ් කරන්න මතක වෙලා තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ටික දවසකින් වීඩියෝ එකක් දාන්න බැරිුණා. නමුත් මේ වීඩියෝ එකේ දැන් අපි රෙගුලර් වීඩියෝස් දාන්න බලමු. right? Thank you very much. කාලය විලම් කරලා වීඩියෝ එක බලුවට. ස්තුතියි.